පාලයා රේණු මහත්තයා මොකෑ බොල ඉතින් ඉන්නවා. බොලාගේ කොල්ල දෙන්න ඉස්කෝලේ එහෙම යනවද? ලොකු එකාට පොඩි එකාට. ලොකු එකා කියමුකෝ. ඌ ගමේ ඉස්කෝලේට යනවා. එතකොට බොල පොඩි එකා ඌත් ගමේ ඉස්කෝලේට යනවා. මේ කීවෙනි පන්තියේද ඉන්නේ? ලොකු එකාට පොඩි එකාට. ලොකු එකා ඌ 8 වෙනි කෙලෑසියේ. එතකොට බොල පොඩි එකා ඌත් 8 වෙනි කෙලෑසියේ. දෙන්නම එක පන්තියනේ. නිමුල්ලුද? ලොකු එකාද පොඩි එකාද? යකෝ දෙන්නම එක පන්ති වුණාම නිමුල්ලුනේ. ඒ වුණාට ලොකු එකා පොඩි එකාට වඩා වැඩුමල්. පොඩි එකා ලොකු එකාට වඩා බාලයි. මොකක්ද යකෝ ඒ කිව්ව කුණුහරුපේ? දොස්තරලා කිව්වේ ඉස්පිරිතාලෙන් අරන් එනකොට ලොකු එකා ඉපදිලා ටික වෙලාවකට පස්සෙලු පොඩි එකා උපන්නේ. ඉස්පිරිතාලෙන් දොස්තරලා කිව්වේ. මම කරන්නද? එතකොට බොල බොලාගේ කොල්ල දෙන්න ඉගෙන ගන්න දස්සයිද? ලොකු එකාද පොඩි එකාද? ලොකු එකා. ඌ දුර්වලයි. එතකොට පොඩි එකා පොඩි එකා ඌ දුර්වලයි. පොඩි එකා දුර්වලයි. මේ බං පාලයා බම ගුණාටන් දෙනව නේද? අනේ නෑ සේන මහත්තයෝ. සේන මහත්තයාට කිව්ව අනේ සේන මහත්තයාට කිව්වහම මොකද? ඔය ලොකු එකා ඉන්නවනේ. ලොකු එකා උදා ගෙදර සිරිපිනා ගිහින්වත්. අපේ පවුල දන්නෙත් නෑ මයි හිතේ. මොනවා බොල? එතකොට පොඩි එකා එකත් සිරිපිනා මගේ. මොකක්ද යකෝ ඒ කිව්ව කුණුහරුපේ? මොකක් බෑවිලා යන කොල්ලෝ දෙන්න? කොල්ලෝ දෙන්න කිව්වේ ලොකු එකාද පොඩි එකාද? දුපි යන්න දුවනවා ඕන් දිව්වා.